දැන් අවුරුදු දෙකමාරක් විතර වෙනවා මේ රෝගේ හැදිරස. මට ඉන්න තැන හදලා දුන්නාස්. ඇත්තටම මං එච්චරයි මං ජීවත් වෙන්නම් කොහොම හරි මට ඉන්න තැන හදාගන්න. ඉන්න තැන කුලියට 10,000 දෙන්න සැපරේ දතුන්න 10,000. බඩට කන්න නැතුව මොකක් කරන්නේ නැතුව 10,000ක් අපි හොයාගෙන පෙරේදයි නැන්දල සැල්ලා ගිය තැන ගෙදරට රුපියල් 10,000 දුන්න හැම මාසයක් ගානෙම තුන්වෙනිදට 10,000 දෙන්න. පාරාවක් හිතුවේ ඇත්තටම සැල්ලාට කියන්න ඕනේ මේ කෙටි නැත්තම් අපි දෙන්න නැරිට ගස්සුනේ විදින වේගන ආසාව කරගන්න කන්න තිබුණා නැහැ. ඇත්තටම කියන්නේ මෙන්න මෙයා නැත්තම් දැන් ලබන මාසේ උපන්දිනේ අවුරුදු 7 සම්පූර්ණ ඔයාට අප්පල් පාට මොනවද ඕන කියන්නේ කොහොමද කියන්නේ කොබ්බලා මාමගේ මූණ දිහා බලන් කියන්නේ අප්පල් පාට මොනවද ඕන පාට මොනවද කියන්නේ පාට ඕන දෙයක් මොනවද ඕනේ මම යන්නද කේක් එකක් දුන්න අප්පල් පාට හරි කේක් එකකුත් එක්ක ලොකු දෙයක් දෙන්නද අප්පල් පාට මට උගන්න ගන්න තමයි සෝනි හරි දස්සයි නටුම් වලට හැම දෙයකම සර් වෙල්ලස TV එන්න අපි අපේ අයට උදව් කරමු. සෙල්ල කතරගමනේ. හරි අපි අද දවසේ උන්න සෙල්ල කතරගමට ආවා. ටැග් එකක් ගෙනාව එනකොට. සාදි කියලා ගන්න කිව්වේ. හරි සාදි කියන්නේ. හරි හරි. ඔබ ඉගෙන ගන්න ඕන. දැන් මට කියන්නකෝ කීය වසරද ඉන්නේ කියලා. කොයි ස්කෝලේද යන්නේ? දෙට ගමු. දැන් අවුරුදු දෙකමාරක් විතර වෙනවා මේ රෝගේ හැදිරස. ඊට පස්සේ බැරි මතන මෙයාට වැඩකට යන්නත් බෑ මහත්තයාට මෙයා ගැන බලන්නත් ඕනි කියලා. ඊට පස්සේ මං කෝ අපි එහෙනම් දේවාලට ගිහලා සාමිගෙන් අහලා ගන්න දේවාලේ සාමිගෙන් අහමුද කියලා කිව්වා පෙරහැර මාසෙස ගෙදර ඉඳලා බැරි මතන ඊට පස්සේ සාමි ගාවට ඇවිල්ලා මම ඇහුවා 2000 ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ 6 වෙනිදා පෙරහැර පටන් ගත්තේ. මං එදා සාමි කිව්වා එනම් උඩහට වෙලා අක්කලා ඉන්න කියලා. ඊට පස්සේ මං කැම්ප් එක ගාවට ඇවිල්ලා සර් කෙනෙක්ගෙන් අහලා කැම්ප් එක ගාව හිටියා. සෙරප්පු තියලා යන්න නෝනු කියනවා සර්ලට කියලා. සෙරප්පු තියාගෙන මං හැමදාම දැන් අද වෙනතුරු මේ දැන් ගෙදර ගිය 3ට විතර. කැම්ප් එක ගාව ඊට පස්සේ මේ සර්ලා මට උදව් කරනවා හැමදාම උදව් කරනවා බඩින් හරි මට දුන්නා සර්. ඊට පස්සේ මේ සර් අපේ ලොකු සර්වට පස්සේ අපේ මහත්තයා කිව්වා සර් මෙන්න මෙහෙමයි සර් මට ඉන්න තැන නෑ කුලියට 10,000 දෙන්න ඕනේ සර් පෙරේද දුන්න 10,000. බඩට කන්න නැතුව මොකක් කරන්නේ නැතුව සර් 10,000ක් අපි හොයාගෙන පෙරේදයි නැන්දල සර්ලා ගිය තැන ගෙදරට රුපියල් 10,000 දුන්න හැම මාසයක් ගානෙම තුන්වෙනිදට 10,000 දෙන්න. ඉවත් වෙන්නේ නැත්තේම නෑ සර් අවුරුදු දැන් 37ක් වෙනවා. මේ මට උගන්න ගන්න තමයි සර් ඕනි. හරි දස්සයි නටුම් වලට හැම දෙයකම සර්. ගෙදර ඇවිල්ලා අම්මේ මේ ෆෝන් එකක් තරම් දුන්නේ අපිට ඉස්කෝලේ මිස්කිනේ.
මෙහෙමයි කියලා ඒ කියන්නේ ගෙදර වැඩ හිමක් දාන්නේ සර් ෆෝන් එකට අම්මලාගෙන් ඇහුවා හරියට විස්තරයක් කියන්නෙත් නෑ ඊට පස්සේ ඒවට තමයි සර් දැන් අද සෙරප්පු ටික තියාගෙන පූජා වට්ටිය මොනවා හරි අරගෙන තමයි බැරිම තැන තමයි අපි මේ සර්ට් එක කිව්වේ සර් මෙන්න මෙහෙම අපිට ඉන්න තැන වෙන මොකවත් ඕනේ නෑ සර් ඉන්න තැනක් හදලා දෙන්න කියලා ළමයාට කියලා තමයි කිව්වේ සර් දැන් මේ දරුවෝ විතරයි ඉන්නේ ඒතකොට ඔව් සර් මෙච්චරයි ඉන්නේ මට වෙන්න මේ නේ වාගේ කකුල් දෙක සනීප කරගන්න ක්‍රමයක් නැද්ද නෑ සර් ඉස්නාවි කියලා තමයි කියන්නේ දැන් ඊයේ ඉඳන් මේ ඇහැස මේ පැත්ත තමයි අමාරු මගේ මේ ඇහැ ඉතින් වෙනවා සර් කඳුළු ගන්නවා ඊයේ ඉඳන් රූපයක් හරියට පේන්නේ නෑ මේ පැත්ත සර් රිපෝට් ඔක්කොම තියෙනවා සර් දැන් අද උදේ කන්න නැතුව ඉඳලා ඊයේ රෑ ඉඳන් කන්න නැතුව ඉඳලා අද ලේකක් දුන්න හෙට යන්න තියෙනවා කතරගම හොස්පිටල් එකට සීනියට බෙහෙත් ගන්න විදිනියෝ රිපෝට් බලලා තමයි සර් බෙහෙත් දෙන්නේ යන්න කොහමද ඉස්කෝලේ ගියාද අද එන්නේ මෙහෙට එන්න ඔව් කියන්නම් ඉස්කෝලේ ගියා ඔය නටන්න පුළුවන් නේ ඔව් මේ සේරම තියෙනවා ෆෝන් එකේ ඔන්න දැන් මෙයාලා ගෙදරට අපි හොයාගෙන ආවා අපට පණිවිඩයක් දුන්නා ඉතින් දැන් මේක ඔයාලගේ කැලලක්ද නෑ සර් මේක අපේ අර මල්ලි කෙනෙක්ගේ අක්කේ මෙන්න එහෙමයි අක්කේ මට ඉන්න තැනක් හොයලා දෙන්න කියලා ඊට පස්සේ අක්කේ මං අක්කට හින්දා මේක ලක්ෂ 5කට දෙන්නම් කිව්වා ඊට පස්සේ මං පෙරහැර ඉඳලා එකතු කරගෙන සර් එකතු කරලා ලක්ෂ 2කමාරක් ඒ මල්ලිට ලෝය කෙනෙක් ගාව ලියලා දුන්නා ලියන්න 10000ක් ගත්තා සර් ඉතුරු ලක්ෂ 2කමාරක් ඒ 2කමාර හොයාගත්තේ කොහමද පෙරහැර පොලේ පෙරහැර මොනවා කරලාද සෙරප්පු තියාගෙන සර් සෙරප්පු 2කමාර කොච්චර කාලයක් ගියාද ඒක හොයාගන්න 2000 ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ 6 පෙරහැර පටන් ගත්තේ සර් සර් කියන්නේ මට හැමෝම සල්ලි අහලා විස්තර අහලා අනේ මේක තියාගන්න කියලා ඒක ඉතුරු කරා ඔයා ඉතුරු කරා සර් මේක මම ළමයාටත් හොඳට ඉගෙනුවා සර් ඒක දැන් මේක මේක දැන් 2කමාරක් දුන්නා තව 2කමාරක් දෙන්න ඕනේ ඒ 2කමාර දෙන්නේ සර් අපි ලෝය ගාව ලිව්වේ 7 වෙනි මාසේ දෙන්නම් කියලා ඒ කියන්නේ මේ එන මාසේ මේ 7 වෙනි මේ අවුරුද්දේ 7 වෙනි මාසේ ඉතුරු ගන්න 3 වෙනි මාසෙනි තව මාස 4කුත් තියෙනවා ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ සර් මට දෙයියන්ගේ පිහිටයි ඒ 2කමාර දීලා මේක අරන් දුන්නොත් ඔයාලගේ කියලා යන්න පුළුවන් ඒතකොට ඔව් සර් ඉතින් අපි ආවා මේ නිවස නැති පොලක් ගැන බලන්න හැබැයි මේක වටිනාකමක් තියෙනවා දැන් බැලුවට පස්සේ නම් ලක්ෂ 2කමාරක අරන් තමයි තියෙන්නේ මේ කාමර එකයි තුනක් තියෙනවා ඒ භාගයට හදලා මේ පවුල මේ අම්මයි දුවයි ජීවත් වෙන්න තැනක් නැතුව පොලියට ඉන්නවා කියලා කිව්වා ආරංචියක් ආවා අපිට මේ යුද හමුදාවෙන් තමයි පණිවිඩයක් දුන්නේ හොයලා බලන්න කියලා ඊට තමයි හොයාගෙන ආවේ කතාව ඇත්ත. ඉතින් අපි ඉල්ලීමක් කරන වෙලස් ටීවී නාලිකාව බලන මේ වෙලාවේ කවුරු හරි ඉන්නවනම් මේ අම්මට මේ ලක්ෂ 2කමාර දීලා මේ සම්පූර්ණම ඉඩම ලබා දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ලොකු මහා පිනක්. ඒ කියන්නේ ආරාධනා කරන හැමෝටම පුළුවන් කෙනෙක් ඉන්නව උදව් කරන්න කියලා. ඒ වගේම තමයි දැන් කුලියට ඉන්න නිසා දැන් මේක අඩුම ගන්න එක කාමරයක් හරි දෙකක් හරි අදලා දෙන්න පුළුවන් නම් ගොඩක් වියදමක් යන්නේ නැහැ මේකට. මේකට අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අපිට ඉල්ලීමක් කරොත් මම හිතන්නේ සමුදායකත්වය ලැබෙවි. හැබැයි ප්‍රතිපාදන තමයි නැත්තේ. සිමෙන්ති වැලි ගල් සහ සීට් ටිකක් දෙන්න පුළුවන් නම් මේ නිවස අංග සම්පූර්ණ නිවසක් බවට පත් කරලා තබා දෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා දරුවා වෙනුවෙන් හිතලා මේ අම්මා වෙනුවෙන් හිතලා මේක දින කීපයක් ඇතුළත මේ වගකීම බාර ගන්න සුන්දර මිනිස්සු වෙල්ලස ටීවී නාලිකාව බලනවා. දෙස් විදෙස් සෞද හිතවතුන් විශාල පිරිසක් ඉන්න අපේ නාලිකාව බලන. මම හිතනවා මේ සීනිය කතරගම දෙවියන් ඇස ගැටෙන මානේ ඉන්නේ. ඉතින් වැඩ සිටින මොහොතක මේ කතරගම පුරවරේ ඉඳලා කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නට පුළුවන් ඔබටත් මේකට සහභාගී වෙන්න කියලා තමයි කතරගම දෙවි හාමුදුරුවෝ වහන්සේගේ පිහිටෙන් සෙල්ල කතරගම සිට මම ඉල්ලා සිටින්නේ. මම හිතනවා මේ වීඩියෝ කරන කවුරුත් මග හරින එකක් නැහැ කියලා. මොකද ඔබට අපට කොයි වෙලාවෙ දෙවියන්ගේ ආශිර්වාදය ලබන්න කොයි වෙලාවෙත් අපට ආශිර්වාදය ලැබෙන්නට ඕන. ඉතින් හැම වෙලාවකම අපි මතංගෙන දෙවියන් වහන්සේලා බුදුන් වහන්සේලා ඒ නිසාම අපි ආරාධනා කරනවා මේ ආශිර්වාදය ලබන්නට මෙවැනි පින්කම් කරන්නට ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. පුළුවන් නම් අපි මේක ඉක්මනින්ම මේ ඉඩම ඔවුන්ට සකස් කරලා දෙන්නට ලක්ෂ 2කමාරක් හොයලා දෙන්න මුලින්ම මේ ප්‍රොජෙක්ට් 12 ඊට පස්සේ මේ නිවස හදන්න අප දායකත්වය කාගෙන් හෝ ලැබෙන තුරු ශ්‍රම දායකත්වය ලබා ගමු. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් මම ඉල්ලීමක් කරනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන් විශේෂයෙන්ම මේක අවධානය යොමු කළා කතරගම පුරවරයේ ඉන්න ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් බලඇණි තියෙනවා. ඒ බලඇණි අවධානය යොමු කළා
මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරලා මේ නිවස පුළුවන් තරම් ඉක්මනින්ම මේ දරු පැටිය වෙනුවෙන් පුංචි වයසක ඉන්නේ ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම ඕන. ඉතින් ගැහණු දරුවන් ඒ නිසා ආරක්ෂාකාරීව ඉන්නට වාතාවරණයක් ගොඩනගන්නට ඔවුන්ටත් ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි බලමු උන් එක තවත් දේවල් කතා කරමු. මට මෙහෙන් කරා පිටියෙන් ගිය අවුරුදු 2000 මේ තියෙන්නේ 2024 10 වෙනි මාසේ 1 එදා තමයි මට මේ report එක ගැහුවේ. මේ තියෙන්නේ දැන් බෙහෙත් කරන්න ඒ කියන්නේ හොඳ කරන්න බෑ කියලා කියනවද ડોක්ටර්ස් බෑ කියලා කියනවා. ආයුර්වේද බෙහෙත් ආයුර්වේදෙත් බැලුවා කතරගමත් බැලුවා මෙතනින් පල්ලෙය තෙල් ගාලා මේ එකට අල්ලලා වාස්පේට අල්ලලා ඒ මේවා කරා කිසිම මේවක බෑ කියන්නේ ප්‍රෙෂර් අඩුයි හොඳටම අඩුයි. යන්නේ හොස්පිටල් එකෙන් දැන් ඔයාට තමන්ගේ වැඩ ටික කරගන්න විදියක් බෑ සර් බෑ. මේකෙන් උස්සලා තමයි නාවන්න ගෙනියන්නේ. ආයි මේකට ගෙනත් තියෙන එක්ක ඇඳට සර්. තාම තුවාලේව සනීප නැහැ සර්. වේලෙන්නේ නැහැ. උර ඉඳගෙන පැය 8ක් 9ක් මම එක තැනම නේ සර් ටික තියා ගන්නවා වටේ. අර කූඩේ තියාගෙන සර් ඉන්නේ පැය 8ක් 9ක් හිතුණා. අපිට ඇති කියලා කීයක් හරි හොයාගෙන ළමයට වියදම් ගන්න ඇති කියලා සර්. ඉතින් ගෙදර යනවා නැත්තම් කවුරු හරි ගෙනත් දෙන්නේ. මේ තියෙන සර් මගේ report එක. මෙතන තමයි සර් විස්තරේ තියෙන්නේ. මේවා කරලා මේ අපේ කරා පිටිය සර් ගහපු මේක සර් තියෙන්නේ. මේ දැන්ට සර් මෙන්න මේ බෙහෙත් ටික තමයි මට කරන්නේ මේ කතරගමෙන් සර්. දැන් හෙට ක්ලිනික් යන්න තියෙන සර් මේ තියෙන්නේ කරන බෙහෙත් ටික රැයට බෙහෙත් පිදිනවා. ඒව ගන්න බෙහෙත් සල්ලි දිනවද? සල්ලිත් නෑ. මට මේ විටමින් දැන් මේ ලක්ෂ දෙකමාර කොහොම හරි හම්බ කරලා ඔයා ඉඩම අරගෙන තියෙනවනේ. ඔව් සර්. හරි. මම ගත්තා සර් කොහොම හරි ළමයාටත් එක්ක වසරේ නම් ගන්නගෙන සර්. මම ඒ ටික ගත්තා. හරි මම බලන්න මොකක් හරි දැන් මේ වෙලස ටීවී නාලිකාව බලන කාට හරි කියලා මේ ඉඩම සම්පූර්ණ නිරවුල් කරගන්න ඉස්සෙල්ලා. හා සර්. ඊට පස්සේ නිරවුල් කරගෙන මේක සමුදායකත්වයට අරගෙන අපි බලමු මේ නිවසේ අඩු ගන්න එක කාමරයක් හරි දෙයක් හරි අල්ල දුන්නා නම් එතන ටොයිලට් එක නැහැ නේ. නෑ ලයිට් වතුර ටිකක් නෑ. සාන්නේ ගිහින් මට හදාගත්තා සර්. මට දෙයියනේ කියලා මගේ ළමයාත් එක්ක සර් ඉන්න මම කොහොම හරි හම්බ කරන් කන්නම් සර් මට ඉන්න තැනක් හදාගන්න තමයි ඕනේ සර්. ඇත්තටම සර් ඊයේ පෙරේදත් අපි දෙන්න කල්පනා කළා 10,000ක් ඔයාලා දුන්නේ සර්. කී හරි එකතු කරලා රුපියල් 2 එකතු කළා තමයි ලස්ස දෙකමාර හැදී සර්. තර මට කවුරු හරි 100ක් දෙනවා නම් මගේ විස්තරේ කිව්වම ආයි රුපියල් 2,000 3,000 දීලා යන්නේ සර්. දැන් අදත් ඒ වගේ අදත් යම්මි කියලා හෙව්වා මගේ ඒ අපේ මේ අපි සිංහල කට්ටිය මේ දෙන්නල කට්ටිය ඊට මම කිව්වා මෙන්න මෙහෙමයි සාමි මට මෙන්න මෙහෙමයි ශාමි කිව්වට පස්සේ මම රුපියල් 2,000 දීලා ගියාද සර්. සත්‍යකින් මේ කියන්නේ කතරගම දෙයියෝ හම්බුරෝ දිහා බලන්න මේ පෙරේද එහෙම ඝන දේවාලයට වෙලා ඒත් හිටිය සර් ගිහින් ජීවිතේ කවදා හරි හිතුවද මෙහෙම වෙයි කියලා? මම අවුරුදු 10 ඉඳන් හොඳට ගාමක් ගියා සර්. මගේ මේ අහම්බෙන් ගාව රත්තරන් බබෙන් පුරාම සර් කිලෝ 8 ගානක් පරට හිටියේ සර් මම කොම්බේ මෙන්න දැන් කැඩිලා සර් මේ නියපොතු එහෙම සේරම දිරනවා සර්. මේ කකුලේ නියපොතු ඔක්කොම හැලෙනවා. කවදාවත් හිතුවේ ඇත්තටම සර් සෙල්ලට කියන්න ඕනේ මේ කෙටි පැටිය නැත්තම් සර් අපි දෙන්න මැරිච්ච තැනවල ගස්සේ මේ විඳින වේදනාවට මට රස්සාවක් කරගන්න කණ්ඩ තිබුණා නෑ සර් එහෙම වෙන්නේ. ඇත්තටම මම කියන්නේ මෙන්න මෙයා නැත්තම් සර් දැන් ලබන මාසේ උපන්දිනේ අවුරුදු 7 සම්පූර්ණ වෙනවා සර්. ඉස්කෝලේනුත් හරි ආදරයක් තියෙන මැඩම් එහෙම. අම්මා බය වෙන්න එපා අපි උගන්වනවා කොහොම හරි කියලා මට කියන්නේ. ඔව්. ලබන මාසේ උපන්දිනේ. කවද්ද උපන්දිනේ? 5 අප්‍රේල් 5. අප්‍රේල් 5ද? උපන්දිනේ? ඔව්. හා? අප්‍රේල් 5ට මොනවද ඕන? උපන්දිනේ. උදේත් මම මතක් කරා පුතේ තව මාසෙයි කියලා. තොළු 7කක. හා. අප්‍රේල් 5ට මොනවද ඕන? කන්න ටිකද ඇඳට මට ඔක්කොම ගෙනත් දෙනවා ආරය හදලා. චොකලට් එකක් ගෙනත් දෙන්නද? අප්‍රේල් 5ට මොනවද ඕන? ඔයාට අප්‍රේල් 5ට මොනවද ඕන කියන්නේ? කොහොමද කියන්නේ? කොබ්බලා මාමගේ මූණ දිහා බලන් ගියා. අප්‍රේල් 5ට මොනවද ඕන? මොනවද ඕනේ? පාට මොන දෙයක් කියන්නේ? කියන්නේ. පාට ඕන දෙයක් මොනවද? මොනවද ඕනේ මම අම්මට? ඈ? කේක් එක. කේක් එකක් දෙන්න අප්‍රේල් 5ට. හරි. කේක් එකකුත් එක්ක ලොකු දෙයක් දෙන්නද? අන්න. අප්‍රේල් 5ට. ඈ? කියන්නේ පුතේ. මේ පිළිබඳව මේකේ වීඩියෝ එකක් දැම්මට කමක් නැහැ නේද? කමක් නැහැ සර්. මේ ඉන්නේ සර්. නැටුන්ගේ
නැටුම් වලට දක්ෂයිනේ. ඔව්. ඒකනේ. ඔව්. හරි. මේ අම්මගේ නම මොකද්ද? මගේ දෙවුන්දර ආරච්චිලා ශ්‍රී ලංකා කුමාරී. ශ්‍රී ලංකා. දැන් වයස කීයක් වෙනවද? දැන් 87. 87 5යි 15 37ක් වෙනවා. මේවට නියම වෙලා 2025. ඒ කියන්නේ අවුරුදු 35 මෙහෙම වුණේ සර් මට. කවදාවත් හිතුවේ නෑ සර් මේ වගේ මෙහෙම වෙයි කියලා ගාමක් ගිහිල්ලා ගිහිල්ලා සර් හොඳට හම්බ කරගෙන සර් මම කනේ කරාම දෙක තිය තමයි මේක හැමෝම කියනවා දෙහි කපන්න මෙහෙමයි කියලා සර් කනේ කරාම දෙක තිය තමයි සර් අන්තිමට දෙහිකෙත් කිසිම නෑ සර් මේ තාත්තත් නැති වුණා මෙහෙට ආවට පස්සේ හතරගමදීම ඊට පස්සේ තාත්තා දාහනේ තිබුණ පෙබරවාරි 14 අවුරුද්දේ දානේ ඒක දුන්නා සර් මම ඔය සරප්පු ටික බලාගෙන හොඳට සංගීත දානේ පුතුන්නා සර් තාත්තා වෙනුවෙන් මම ඒව කරාස අපි රුපියල පවා එකතු කරලා මෙහෙමයි කියලා සර් හැම අඩුපාඩුවක්ම කරන්නේ නැහැ මම ළමයාට මම හැමදේම ඉස්කෝලෙන් ගේන්නේ සර්ලට උනත් ඉස්කෝලේට ගිහලා අහන්න පුළුවන් ළමයාට අඩුපාඩු කරාද කියලා කවදාවත් නැහැ සර් ගිහිල්ලා අහන්න පුළුවන් මිස්ලෙන් ටීචර්ලෙන් මෙහෙමද නේසදීගේ අම්මා මෙහෙමද කියලා කියයි ඔව් සර් හැමදේම මම යවනවා ඕනි කියන හැමදේම ෆොටෝ කොපිද හැමදේම ඉස්කෝලේ අතු ගන්න සිකුරාදට 250 මට යන්න බෑ මෙයාට යන්න බෑ 250 දීලා අම්මා කෙරෙන්න ඌ අතු ගාවනවා සර් සිකුරාදට තියෙන අතු ගන්න හරි මම බලන්නම් මොකක් හරි උදව් කරන්න මට දවස් කීපයක් දෙන්නකෝ සර් මට ලොකු දෙයක් සර් මට ඉන්න තැන හදලා දුන්නා සර් ඇත්තටම මං එච්චරයි මං ජීවත් වෙන්නම් කොහොම හරි සර් මට ඉන්න තැන හදා ගන්න මං එච්චරයි පරාදි මාසෙකට කීයක් යනවද නේ 10000ක් විතර ඒකතු ඒකෙන් හම්බ කරන එකත් ඒකද ඒකට දෙනවනේ දෙන්න ඕනේ සර් හරි හම්බ කරන එක තමයි මේද වට්ටියේම ගඟේ ගඟ ගල්ලස දේවාලේ යට වුණා ඒ වුණත් කීය හරි හොයලා අපි තියාගමු ඒ නැන්තට දෙන්න කියලා පෙරේද හවස 6:00 මාට විතර 10 හදලා දුන්නා සර් නේසදී තමයි මේ ඉන්නේ නේසදීට ඉතින් පුංචි නිවසක් හදලා දෙන්න කියලා කියන්නේ චූටි නිවසක් භාගයට හදපු එකක් තියෙනවා ඒක සම්පූර්ණ හදලා දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඔවුන්ට මේ ඉඩම අයිති වෙලා තියෙන 50%යි ඒ කියන්නේ ලක්ෂ 2කමාරක් දීලා තමයි අරදී තව 2කමාරක් දෙන්න තියෙනවා ඒ නිසා මෙන්න මේ චූටි දියණියට නැත්තම් මේ පුංචි කෙල්ලට මේ දුවට මේ අම්මට ඉන්න තැනක් හදලා දෙන්න තමයි අපි ආද දවසේ වාගෙන ආවේ කතරගමට ඉතින් කතරනදවි හාමුදුරන් අපි දිහා බලලා පුළුවන් නම් වෙල්ලස ටීවී නාලිකාව දිහා බලලා මේකට කවුරු හරි මැදිහත් කරුවෙක් සම්බන්ධ වුණොත් අපිට පුළුවන් මේ ඉඩම මොවුන් වෙනුවෙන්ම සතු කරලා දෙන්න. ඒ වගේම මේ කාමර දෙකක්වත් අඩුම ගානේ අංග සම්පූර්ණ විදිහට හදලා ජීවත් වෙන්න මාර්ගයක් හදලා දෙන්න පුළුවන්. ඉතින් මොවුන් පුදුම විදිහට දුක් විඳිනවා අපි දැක්කා. ඉතින් අපේ ඇස් දෙකටම ඉන්න තැනක් නැතුව කුලියට ඉන්නේ කුලිය එකතු කරගන්නේ සෙරෙප්පු ආරක්ෂා කරලා කතරගම බැතිමතුන්ට දෙවිලා ඉතින් ඒක හැමදාම කරන්නත් බැහැ නමුත් අපිට ඉදිරියේදී බලමු මේ ඉන්න තැන හදලා දුන්නොත් ඒ මුදලත් ඉතිරි ඒ නිසා මේ චූටි දුව වෙනුවෙන් කවුරු හරි ඉන්නවනම් වෙල්ලස ටීවී නාලිකාවට කතා කරන 076යි 870යි 1076යි 280යි 6888 හැකි ඉක්මනින් මේ වැඩේ කරන්න අපි බාර ගන්නවා. ඉතින් කවුරු හරි ඉන්නවනම් වෙල්ලස ටීවී නාලිකාව බලන කොහේ හෝ රටක මේ චූටි දරුවා වෙනුවෙන් මේ උදව්ව කරන්න පුළුවන් නම් අම්මා සෙරෙප්පු ආරක්ෂා කරගෙන මේ කරන ජොබ් එකට දුව කැමති නැතුව ඉන්නේ. හැබැයි කරන්න දෙයක් නෑ කරන්න තියෙන්නේ එච්චරයි. කරන්න තියෙන්නේ වෙන දෙයක් නිසා. ඉන්න තැනක් නැති නිසා පුලිය ගෙවන්න ඕනත් නිසා ඒ වගේ දෙයක් කරන දරුවා දක්ෂයි ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මේ වෙනුවෙන් උපරිම වෙලස ටීවී නාලිකාව දායකත්වය ලබා දෙනවා. ඔබට හැකියාවක් තියෙනවා නම් යම් මුදලක් මේ වෙනුවෙන් පරිත්‍යාග කරන්න අපිට කතා කරන්න. අපි පුළුවන් තරම් ඉක්මනින්ම මේ කටයුත්තට අත ගහලා නිමා කරන්න සූදානම් වෙනවා. එහෙනම් අපි ආරාධනා කරන හැමෝටම එන්න. අපි අපේ අයට උදව් කරමු.